අපි මේ ජරා ජීර්ණ වුණු පරාජිත අන්ත දූෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ. මන් දන්නවා ජනාධිපතිවරයාටයි මාලිමාවේ නායකවරයාටයි ලොකු ආසාවක් තියෙන එකතු වෙන්න. ඒ දෙන්නට ඕන නම් එකතු වෙන්න පුළුවන්. සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක් මොනම හේතුවකටවත් ඔය රට විනාශ කරන කල්ලි එක්ක එකතු වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් බලන්න පත්තරයක දාලා තියෙනවා. මොකද සජිත්, මහින්ද, රනිල් ඔය ඔක්කොම එක්කහුව වෙනවා. අමූලික පට්ටපල් බොරුවක්. එක්කහුව වෙන්න සාකච්ඡා කරනවා නම් අපි දුරකථනයෙන් ඡන්දෙ ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ මොකද මෙච්චර කාලයක් කරේ? ආර්ථිකය ප්‍රසාරණය කරනවා වෙනුවට ආර්ථිකය කුඩා කරා. එහෙම පටවල එයා කියනවා දැන් ඔක්කොම නෝමල්ලු. මොන නෝමල්ද? අනිවාර්යෙන්ම මේ රට විනාශ කරපු හොරු ටික නීතිය හමුවට, අධිකරණය හමුවට ගෙනහිල්ලා මේ රටේ ජනතාව වෙනුවෙන් වන්දි ගෙවන තත්වයකට ගෙනෙනවා. ඒ විතරක් නෙමෙයි, රටට අහිමි කරපු සම්පත් ටික, දේපල ටික, මුදල් ටික රටේ දියුණුව උදෙසා ලබා ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. සමගි ජන බලවේගය අද දින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීත් ඊට පෙර කළමනාකරන කමිටු රැස්වීම් දෙකකදීත් ඒකමතික තීන්දුවකට එළඹුණා. එනම් සමගි ජන බලවේගයේ නායකත්වයෙන්, මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂයත් සමග පොදු වැඩපිළිවෙලකට, පොදු ක්‍රියාමාර්ගයකට දේශපාලනික වශයෙන් ප්‍රවේශ වන්නට ඒ උදෙසා ඒකමතික අනුමැතිය ලැබුණයි කියන එක මම කියන්නට කැමතියි. විශේෂයෙන්ම රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා පිළිබඳව ප්‍රශ්න ගැටළු වලට විසඳුම් ලබා දීම සහ උත්තර ලබා දීම පිළිබඳව ප්‍රායෝගික, ජනතාවාදී, ප්‍රගතිශීලී, ජනහිතකාමී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත අපි මේ ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වෙමින්, ඒකාබද්ධ වෙමින්, අපේ අනන්‍යතාවයන් වෙන වෙනම රැකගනිමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට සූදානම් වී සිටිනවා. දන්නව නේද? රනිල් අනුර ඩීල් දෙන්නම දේශපාලන දීගයක් කරනවා. මේ දවස්වල දේශපාලන මදු සමය ගත කරනවා. මොකද්ද ඩීල් එක? අපි දෙන්න එක්කහුව වෙලා කොහොම හරි සජිත්ව පරදවමු. ඔන්න ඩීල් එක. අපි මේ ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වෙමින්, ඒකාබද්ධ වෙමින්, අපේ අනන්‍යතාවයන් වෙන වෙනම රැකගනිමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට සූදානම් වී සිටිනවා. ඒ සඳහා පූර්ණ අනුමැතිය ඒකමතිකව ලැබුණයි කියන එක නැවත නැවතත් මම දැනුවත් කරන්නට කැමතියි. අද කියන ලොකුම ඩීල් එක මාලිමාගේ, අලියාගේ ඩීල් එක කියන එක මම කියන්න කැමතියි. සක්විති රජකම දෙනවයි කිව්වත් සජිත් ප්‍රේමදාස කාත් එක්කවත් ඩීල් නෑ. ඩීල් නෑ. No deal. සිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පිළිරුව ඉදිරිපිට මම පොරොන්දු වෙනවා රට කාපු හොර හැත්ත එක්ක සජිත් ප්‍රේමදාසගේ ඩීල් එක මම හරි ගමන යනවා. ඒක කරන්න බැරි නම් මගේ දාබර තාත්තේ මම ගෙදර යනවා.